Hello guys, welcome to my YouTube channel. ඉතින් කාලෙකින් ආයේ vlog එකක් දාන්නේ. මේ ටිකේම busy වෙලා හිටියා වැඩත් එක්ක. ඉතින් අද අපි යන්න හදන්නේ වරේසේ. මගේ යාළුවෙක් ඉන්නවා වරේසේ. ඔයාලා දැකලා තියෙන ඉස්සෙල්ලා වීඩියෝ වල මයෝන් කියලා. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට ඉන්විටේෂන් එකක් ආවා. එන්නේ කියලා පාටියක් දානවා කියලා. ඉතින් මම හිතුවා හෙට තියෙන පාටි. ඉතින් මම හිතුවා වීකෙන්ඩ් එක එහෙ ගත කරන්න. ඉතින් මම අද සිකුරාද අදම පිටත් වෙන්න හිතුවා ඉතින්. ඉන්න එක තව විනාඩි 10කින් වගේ තියෙන්නේ. දැන් වෙලාව හවස 5යි අපේ වෙලාවේ. තාම අවුවයි. ඉතින් ඔයාලා මේ channel එකට අලුත් නම් subscribe කරලා bell icon එක click කරන්න. train එක තව විනාඩි 10කින් වගේ තියෙන්නේ. හරි guys කොහොම හරි coach එකට නම් නැගගත්තා. අපේ ගමේ ඉඳන් මිලානෝ සිටි එක පැත්තට යන්න ඕන. මිලානෝ සිටි එක පැත්තට ගිහිල්ලා සිටි එක පැත්තට කියන්නේ සිටි එක ඇස්සේ තියෙන ස්ටේෂන් එකකට ගිහිල්ලා එතන තමයි ට්‍රේන් එක ගන්නෙ. වරේසේ. Hari guys, කොහොම හරි කදෝරන ආවා. කොහොම හරි කියන්නේ මෙට්‍රෝ එක හරහා ආවේ. ට්‍රේන් එකට කොහොම හරි නැග guys. එන අපි වරේසේ ගිහලා හම්බෙමු. හරි අපි එන වරේසේ ආවා. මං හිතන්නේ ඌද වන්ද අනුඹ අම්මට සිරේන ඌ තමයි එන්නේ රතු පාට වාහනේ කළා ගැම්මට එනවා කොල්ලා අම්මට සිරි ගැම්මට එනවා කළා Bosa, dengan bosa lagi terawa. Bosa. Lokran. Halo. Halo. Good morning guys. ඉතින් අද සෙන්සුරාදා උදේ දැන් මයි බොසයි එයාගේ වයිෆ් යනවා බඩු ගන්න. අදනේ පාටි. අද බර්ත්ඩේ පාටි. අද යනවා තුසානෝ පැත්තට. තුසානෝ පැත්තට ගිහිල්ලා අවශ්‍ය කරන බඩු ටික අරගෙන ඇවිල්ලා හවස පාටියට රෙඩි වෙන්න ඕන. බොසාගේ වාහනේ guys දැන් ගොයිද ඉස්පර් තුසානෝ ස්පේස කරන්න යන්නේ let's go boys and girls morning breakfast එක ගන්න ඔසාලේ පැත්තේ ස්පෙෂල් අහුණා දන්න තුසානෝ නේ තුසානෝ අරබ්ද ගන්න තරම් ස්පේස let's go boys එහෙම තමයි අස්සේ තියෙන්නේ කඩවල් ගොඩක් තියෙනවා. දැන් මෙතන තියෙන සෙට් එකම අදම තියෙන්නේ නැත්නම් අතන තියෙන සෙට් එක මෙතන නැද්ද දන්නවද? ඔක්කොම තියෙනවා. එතන තියෙන තොග පිටින් එක. ඉතින් තුගානෝ
අනල්කෝලික දැන් තමයි අපි ආසම පැත්තට යන්නේ අකතාසද ආසයි ආසයි. ඈ ඕගාර මේ zero alcohol තියෙන මේ සාමාන්‍ය අනල්කෝලික වල ඕන මේ ලිල්ල කියලා බලන්න. Kita mau Tira, oh, metin zero dira morat. එනිකන් එකක් හොඳයි කිව්වා. I think මේ ස්පීන විදිහට මේ විදිහට බොන බියර් මෙව්වක් තියෙනවා ලොකුවට. ඒකේ ඉඳන්ම බෝතලේ දක්වා ඔක්කොම තියෙනවා නේ බොස. ඒ කියන්නේ අම්මගාව 2000ක් වගේ නේද? විස්කි පැත්තට යන්නේ. මේක තමයි ඉතින් අපේ කොල්ලෝ ටිකට කොල්ලෝ යන ආසම පැත්ත. අරක තියෙනවා. නලකුරු. Are you in the cheese? Let's look at that. තොර බසා මේ විස්කි පැත්තනේ. මේ විස්කි පැත්ත. මේ ඔක්කොම විස්කි ටික. මොනවද මේ ග්‍රාන්ඩ් බෝතලේ තියෙන ලීටර එකකින් ඔක්කොම විස්කි තියෙනවා. තව කලිය ආසම පැත්ත මේක. දාස් ටික ඔකේ. ඒක තමයි බසා. Cool, I'm smoky. Make it sweet smoke, peach. Make it smoky. පොඩි අස්තරන සීනක් තියෙන්නේ. 45යි. ඊවට පස්සේ මේ මින්න එක මෙයා. ගන්නවනේ. බෝතලේ බලමු. ඉතින් සාම්පල් එකට කඩලා බලමු. ඔක තමයි පුසා ට්‍රීට් එකද? අද කඩන බෝතලේ. උසාගේ අවුරුදු 28ට නේ බස්. කීයද? හතරක් ගමු. හරි නම් බොයිස් අපි දැන් යා ජින් බ්‍රෑන්ඩි පැත්තට. ජින් වලත් මං ආස බෝතලේ අවුලක් නැහැ මේකත් හොඳයි. ආස බෝතල් කිව්වොත් නෝර්දස් එක. අද දාලා නැහැ ඒක. නෝර්දස් අමසේ බෝතලේ නෑ අද. තවන්න සෙකන්ඩ් ප්ලේස් එකට එන මං ආසම බෝතලේ තමයි රොකු ජින් එක.
මේක මේ බෑඩ් බොයි ආසම ජීන් එකක් තමයි හරි දැන් අපි බිස්කිට් දැක්කා ජීනුත් දැක්කා අම්මට දීලා හොයාගත්තු මට හොයාගන්න බැරුව හිටියේ මේ තියෙන වගේ බෝතලේ මම ආසම බෝතලේ මේක රහයිද ආසම ජීන් එක පෙද්ද හ්ම් ආහාර කඩේ මේ 700 බෝතලේ මේ ගන්න ඒක තමයි ලීටරේ මේ ගන්න ආබා එන්න මේට එන්න මොනවාද ඉකර තුස්සානෝ Havana Club මේ දින්න වොඩ්කා පැත්ත අපු එකක් තියෙනවා ස්කයි වොඩ්කා එක තියෙන 11ට ඒ ග්‍රූස් එක 29 එසුලුංග එක €40ට යන බෝතල් මේ බෙල්වෙදේර එක €25යි එසුලුංග 30 ගණන් ලීටරේ 32යි ලාභයි ඉතින් මේ කඩේ ඇත්තටම කිව්වොත් බෝතල් මස් එළවලු කෑම බීම එළවලු නම් පොඩ්ඩක් ගණන් හැබැයි ආල්ටත් මේ ප්‍රයිස් වලට මේ වගේ බෝතල් මේවා ගන්න ඕන නම් ඉතින් විපර්තොසානෝ සුපර් මාකට් එක try කරලා බලන්න. හරි එහෙනම් අපි දැන් බඩු ටික අරගෙන ඔක්කොම කරගෙන යා ඉක්මනට ගෙදර. ඔස දැන් කොහෙද යන්නේ? යාව අපේ ගමේ ඉපර් එකට කෝපක කෝප්පක විස්කි කෝප්ප. මෙයාලේ පැත්තේ තියෙන ලොකු සිටි සෙන්ටර් එක නේ. මෙයා ලංකාවේ ගෝල් ෆේස් එක. චෙන්ට්‍රෝ කොමර්ෂියලි කියලා මෙහින් කියන්නේ. ගයිස් අන්තිමට බ්ලොග් එක නතර ඉවර කරගන්න බැරුව ගියා. ගෙදර ආවා මහන්සියටත් එක්ක. ඉතින් එහෙනම් thank you ඔයාලා මේ වෙනකම් බැලුවා නම් කට්ටිය ඉතින් වීඩියෝ එක enjoy කරා නම් මගේ channel එකට join වෙන්න කැමති නම් subscribe කරන්න. වීඩියෝ එකට කැමති වුණා like එකක් දාන්න. ඉතින් අපි ඉස්සරහට යන journey වලදී ගමන් වලදී හම්බෙමු කට්ටිය. සෙට් වෙමු එහෙනම්. Peace. කට්ටිය පරිස්සමින් ඉඳ බලන්න.